වෙනද දාන අමුද්‍රව්‍යම එකතු කරලා රසම රසට හොඳ පාටට තියෙන කිරි තේ එකක් හදාගන්නේ කොහොමද කියලා බලමුද. පළවෙනි දේ තමයි හොඳ වතුර ටිකක් පාවිච්චි කරන එක. ටැප් වතුර එහෙම නැත්නම් ක්ලෝරින් වතුර නම් ඔයා පාවිච්චි කරන්නේ. ඒ වතුර පාවිච්චි කරන්න එපා තේ එකක් එහෙම නැත්නම් කිරි තේ එකක් හදාගන්න. එතකොට තේ එකේ නියම රසය එන්නේ නැහැ. ඊළඟට තේ එක හදාගන්න කෝප්පේ එහෙම නැත්නම් තේ එක හදාගන්න භාජනේ තේ එකක් බොන්න ගියාම තේ එක නිවිලා තිබ්බම ඒක බොන්න තියෙන ආසාව නැතුව යනවනේ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි තේ හදාගන්න භාජනයේ මෙන්න මේ විදිහට උණු වතුර දාලා තියාගන්න එක. නැත්නම් උණු වතුර ගිල්වල තියාගන්න එක. ඔන්න ලිපේ තිබ්බ වතුර එක නටාගෙන එනවා. මම තේකොළ තේ හැඳි දෙකක් එකතු කරනවා මේ වතුරට. තේකොළ ටික හොඳට තැම්බෙනකන් අපි කිරි එක හදාගමු. මුලින්ම පිටි ටික දාගන්නවා භාජනයට. සාමාන්‍යයෙන් එක තේ එකකට කිරිපිටි තේ හැඳි 3ක් තමයි පාවිච්චි කරන්නේ. ඒත් හොඳ පුරවපු කිරිපිටි තේ හැඳි 4ක් දැම්මම හොඳ රස කිරි තේ එකක් අපිට හදාගන්න පුළුවන්. අන්න මම කිරිපිටි තේ හැඳි 4ක් දාගන්නවා. ඊළඟට සීනි තේ හැඳි 2මාරයි. මේ ප්‍රමාණය සාමාන්‍ය පිරිසි කෝප්ප එකක් හදාගන්න හරියටම හරි ප්‍රමාණ. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ සුදු කිරිපිටි හදද්දී තියෙන ලොකුම ගැටලුව තමයි කිරිපිටි ටික කැටි ගැහෙන එක. ඒකට ඇල් වතුර ටිකක් දාලා අපි මුලින්ම කිරිපිටි ටික දිය කරගන්නවා. කිරිපිටි ටිකයි සීනි ටිකයි මේ විදිහට හොඳට දිය කරගන්න. ඇල් වතුර දැම්මම කිරිපිටි ටික කැටි ගහන්නේ නැතිව හොඳට දිය වෙනවා. ගොඩක් නෙමෙයි. ඇල් වතුර පොඩි ප්‍රමාණයක් දාලා මේ විදිහට හොඳට කිරිපිටි ටිකයි සීනි ටිකයි මුලින් දිය කරගමු. අනේ කිරිපිටි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. මම දැන් උණු වතුර ටිකක් එකතු කරගන්නවා. අන්න අපේ තේකොළ ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි හදාගත්ත කිරි එක මේ තේකොළයකට එකතු කරගමු. හොඳට උතුරද්දී ලිප ඔෆ් කරගන්නවා. අන්න අපේ කිරි තේ එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ තේකොළ ටික පෙරා ගන්න. කිරි තේ එක කප් එකට දාද්දී මෙන්න මේ විදිහට හොඳට පෙනෙන්න දාගන්න. මේ විදිහට හොඳට පෙනාවම තේ එක ඇත්තටම හරි රසයි. අකමැති නම් ඉතින් මේ පෙන ටික අයින් කරගන්න පුළුවන්. මේ විදිහට කිරි තේ එකක් හදලා බීලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. මේ වගේ අලුත් අදහසක් අරගෙන තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.